sorry මුලින්ම බය කරන්න උනාට මියුසික් එක පොඩක් ස්පූකි වැඩි. අද 98 වටාස් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මේ වීඩියෝ එකේ දවස් 3ක ඉවෙන්ට්ස් 3ක පොඩි ක්ලිප්ස් අරන් තමයි මම එකතු කරලා මේ වීඩියෝ එක එඩිට් කළේ. ඉතින් ඔයාලා ඉවර වෙනකම් බලන්න වෙනස් විදිහ එක්ස්පීරියන්සස් 3ක් තමයි අද ඔයාලට අරන් එන්නේ. ඉතින් ඔක්ටෝබර් ලාස්ට් වීක් එකේ ඉස්කෝලේ හැමෝටම වැකේෂන් දෙනවා. ඉතින් ඉස්කෝල ළමයි එකතු වෙලා ඉතින් මේ ස්කවුට්ස් ටිකක් එකතු වෙලා තමයි මේ ඉස්කෝලේ මේ ඉවෙන්ට් එක තියන්නේ. ඉතින් මෙතන ගොඩාක් ලස්සනට යාලා හදලා තිබ්බා, ගොඩක් මහන්සි වෙලා තිබ්බා. අපි ටීචර්ස්ට thank you කිව්වා, appreciate කළා යාලගේ වැඩේ. ඉතින් මම මේක එඩිට් කරද්දි මට මතක් වුණේ ස්කූබි ඩූගේ භූත මන්දිර ඒ එපිසෝඩ්ස් ටික තමයි මට මතක් වුණේ. හරිම ලස්සනයි. වැඩේ නියමටම තිබ්බා. Okay, let's enjoy the video. Making me done it only. Knives. අපිට හැම එකම වීඩියෝ එකට දාන්න බැරි වෙනවා. මොකද ගොඩක් තැන්වල කළුවර වැඩි. ඒවට මුකුත්ම පේන්නේ නැහැ. අපිට විතරයි ඇස් දෙකට පේන්නේ. මේ ඉවෙන්ට් එක නම් ভেජිටබල් ෆාම් එකකින් තමයි ඕගනයිස් කරන්නේ. එයාලගේ හැම සීසන් එකෙම මාකට් එකක් ලෑස්ති කරනවා. මම යන දවසේ නම් පොඩක් වැස්ස. මෙතන ගොඩක් ඕගනික් ෆුඩ් සෙලර්ස්ලා, ඔන්ටර්ප්‍රෙනර්ස්ලා හැම ඇවිත් ප්‍රොඩක්ට් සෙල් කරා. මුළු දවස පුරාම එක ඉවෙන්ට්ස් ෆාම් එකේ ඕගනයිස් කරලා තිබ්බා. ලොකු පොඩි හැමෝටම ක්‍රෝන 50කට වගේ පුංචි ගානකට පම්කින් කාව් කරන්නත් පුළුවන් වුණා.
ඉතින් මෙහෙ ලංකාවේ වගේ පෙනුම තියෙන පොඩි වට්ටක්ක ගෙඩි තියෙනවා. හැබැයි මේ වගේ ලොකු ගෙඩිත් තියෙනවා. සමහර විට මේ ප්‍රභේදය වගා කරන්නෙම හැලොවීන් එක තේමා කරගෙන වෙන්නත් පුළුවන්. මම හොයලා බලද්දි නම් මට දැනගන්න ලැබුණේ ඔක්තෝබර් අග වෙනකම් විතරයි මේ වගේ ඩෙකොරේටිව් පම්කින්ස් තියෙන්නේ කියලා. The color, the shape, so it's just that they become more light because there is no more. බලන්නකෝ මගේ උනන්දුව. මම ආව පාක් එකට. දැන් වෙලාව හවස 5යි. දැන් 5ට මේ තරම් කලවර වෙනවා දැන්. තව ඉස්සරහට තවත් ඉක්මනින් කලවර වෙනවා. මට උනුණා පාක් එකේ ලස්සන පොඩක් බලන්න. ක්ලාස් එකකුත් තියෙනවා. ක්ලාස් එකට යන්න කලින් තමයි මම අද මෙතනට ආවේ. අද චුටක් වහිනවා. මේ දවස්වල මේ පාක් එකේ තියෙනවා එක ඉවෙන්ට්ස්. ඉතින් මේ එක ස්ටේජ් එකක් ගහලා තියෙන ඉන්න මාළට පෙන්නන එක. ඒකේ දුමක් යනවා. දැන් ඉස්සරහට ගිහලා බලමු. ඒක ලස්සනයි. ඒකනේ අර ඇතුලෙන් දුම කියන එකක් දාලා තියෙන්නේ. දවල්ට එක ෂෝස් තියෙනවා සර්කස් ළමයිගේ ෂෝස් එහෙම. ඒක සවුන්ඩ් එකක් වගේ තියෙනවා. මම ඇත්තටම සෙනගින්න වෙලාවට නෙමෙයි ආවේ. සෙනග නැති වෙලාවට ඉන්නවා පොඩි අයත් එහෙම ඉන්නවා. හැබැයි මේ වෙලාවට ඉවෙන්ට්ස් මොකුත් නැහැ. මට හිතුණා මෙතන ෆොටෝ එකක් ගන්න දුව වැඩක් නැහැ කියලා මේ මගේ මේ වගේම දෙකක් තියෙනවා. වැඩ කරගත්තේ මගේ වැඩ නෙමෙයි අතන කිව්වොත්. පොඩි ළමයි කට්ටියගේ වැඩ කරගත්තේ. හැබැයි මේක ඕගනයිසේෂන් එකටම බාර දෙන්න ඕනේ. ෆොටෝ එකක් ගමු. ගෙනාප් එකේ ඉතින් දාගන්නත් එපා. මම ගෙනාප් එකේ ඉතින් මම දාගෙන යනවා. වහිනවා. මම රේන් කෝට් එකක් දාගෙන ඉන්නේ. හැබැයි මේක ඔළුවේ දාගෙන රේන් කෝට් දාන්න බෑ. මම අර පැත්තට ගිහිල්ලා චුට්ටක් පෙන්නලා එහෙම යනවා. පාක් එකේ මේ වගේ පොඩි එකක් හදලා තියෙනවා පොඩි ස්ට්‍රක්චර් එකක් වගේ ලස්සනට. අනේ ෆොටෝ පර්පස් එකට තමයි හදලා තියෙන්නේ. මේ හරිය අර ගොඩක් ලස්සනයි. මෙතන අර ඉස්සරහටත් ලස්සනට පේනවා ඈත. ආටිෆිෂල් ලයිට්ස් දාලා ඒක පොඩ ලස්සන කරලා තියෙන්නේ. හරිම ලස්සනයි ඒක. උඩ ඉන්නවා හොල්මන් වගේ අර ගෝස්ලා නැත්නම් මොන්ස්ටර්ස්ලා වගේ මේ හරිය ගොඩක් ලස්සනයි. ඉඳගෙන ඉන්නත් පුළුවන්. එතනත් ඉන්නවා. මට එළියෙන් ලස්සනට පේනවා. අර ඈත මං හිතන්නේ ක්‍රිස්මස් එකකට එක්ක තමයි සරසන්නේ. ඒ පාර සරසලා පොඩ බලමු මේ පැත්තට ගිහිල්ලා. මේකේ පාක් එකේ එක දොරක්. හැබැයි මම මේන් එන්ට්‍රන්ස් එකේ ඉඳන් තමයි ආවෙම පිටිපස්සේ දොර. මෙතන තමයි ගොඩක්ම ලස්සන. යාලා අර මේ කැප්ස් වගේ ඉල්ලලා හැට්ස් මේ පාර දිගට මෙහෙම කොඩි දාලා තියෙන අර ඒකට මැද ඉඳන් ෆොටෝ එකක් ගන්න පුළුවන්. මේ තියෙන මේ වගේ කැප්ස්. දවල්ට තමයි ෆොටෝස් වලට ලස්සන. එහෙනම් දිගටම තියෙනවා. හරිම ලස්සනයි. මේ තියෙන පාක් එකේ නම මේ එක තව එන්ට්‍රන්ස් එක. මම ආසම එන්ට්‍රන්ස් එක දුන්නේ ඒක තමයි. ලොකු දෙයක් නැහැ ඉතින්. ලස්සනයි. මේක තව ෆොටෝ ෆ්‍රේම් එක ගොඩක් ලස්සනයි. තව ගොඩක් තිබ්බේ වගේ. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරන්න වෙලාව හරි. හොඳටම වහිනවා. දැන් යන්න ඕනේ. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක්. ඒ කියන්නේ අනිවාර්යෙන් දාන්න. කමෙන්ට්ස් හැමදාම දාලා ඉන්නවනේ.
ඒ හැමෝටම ගොඩාක් ආදරේ. යාළ තමයි හොඳම කට්ටිය. යාළට ගොඩාක් ආදරේ. අනිත් අය හැමෝටමත් ගොඩාක් ආදරේ. කමෙන්ට් දාන්නට වැඩි ආදරේ. ගිහලා එන්නම් එහෙනම්. බයි බයි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.